ආයුබෝවන් අව පුට් පැලස් YouTube channel එකට ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් මං අලුත් වීඩියෝ එකක් අරගෙන ඇවිත් තියෙනවා. ගොඩාක් වටිනවා, ගොඩාක් හෙල්ති උදේ කෑම වේලක්. මේක උදේට විතර නෙමෙයි ගොඩාක් වටින්නේ ප්‍රයෝජනවත් වෙනවා උදේ ආහාරයකට මේ විදිහට හදා ගන්නවා නම්. මේක මං ඕට්ස් වලින් හදාගෙන තියෙන්නේ. ඕට්ස් විතරක් නෙමේ මේකට නට්ස් වර්ග කීපයකුත් එකතු කරගෙන තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේකට අවශ්‍ය කරන දේවල් කියලා. මම මෙතන ඕට්ස් ග්‍රෑම් 10ක විතර ප්‍රමාණයක් අරන් තියෙනවා. ඒ වගේම කළු තල ඇට එකකින් අරන් තියෙනවා. කැෂු නට් අරන් තියෙනවා. බ්ලූබේරි අරන් තියෙනවා. ඒ වගේම තමයි ආමන් කජු බික් කිහිපයක් ඊට පස්සේ හනි පැණි අරගෙන තියෙනවා. ඒත් එක්කම රටින්දි දෙකක් විතර මම ඇට ඇරලා පොඩියට කපාගෙන තියෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඇත්තමයි ළමයි මේක හරිම ගුණ කෑමක්. එතකොට ෆ්‍රෙෂ් මිල්කුත් ඕන. එතකොට මං කෙසෙල් ගෙඩියකින් බාගිකුත් අරගත්තා. ඒ වගේම මං ගත්තා යෝගට්. ඉතින් බලමුකෝ මේක කොහොමද අපි දැන් හදාගන්නේ කියලා. මම මේ ඇට සේරම හොඳට හොදලා ටිකක් තෙත හිඳෙන්න වේලෙන්න ඇරලා තමයි ගත්තේ. මොකද හොදන්න නැතුව බෑ කඩින් ගෙනාපු ගමන් ටිකක් පොඩි ඩස්ට් එකක් වගේ තියෙනවා. ඉතින් ඒක නිසා මේ මම හොඳට හොදලා අරගෙන මුලින්ම මං කරගන්නේ මේ නට්ස් ටික ඔක්කොම පොඩි පොඩියට කෑලි කරගන්නවා. ගොඩාක් ලොකුවට මම කපා ගන්නෑ. ප්‍රශ්නයක් නෑ. ලොකුවට කපා ගත්තත් නමුත් මම කපා ගන්නේ ටිකක් පුංචියට. ඉතින් මේ ටික ඔක්කොම කපාගෙන ඉවර වෙලා පැත්තකින් තියාගෙන බලන්නකො මං කොහොමද මේක හදාගන්නේ කියලා. ඕට්ස් වලින් ළමයි කෑම ගොඩාක් ಜಾති හදනවා. හරිම ගුණයි. ඒ වගේම තමයි හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. ශනික හදාගන්න පුළුවන්. ගුණයෙන්ුත් වැඩි. බර අඩු වෙනවා මේකට. ඊට පස්සේ මං දැන් මේ ටික කපාගෙන ඉවර වෙලා මම කරන්නේ ඔයාලටත් මොකකටද හදාගන්න බෝල් එකක් හරි වීදුරුවක් හරි මොකක් හරි එහෙකට මම මේ වීදුරුවට තමයි මේ ග්ලාස් එකට මං හදාගන්නේ. මුලින්ම මම එකතු කරන්නේ ඕට්ස් ටික. ඊට පස්සේ අර කළු පාට තල ඇට ටිකත් එකතු කරගන්නවා. ඊගාවට මම එකතු කරගන්නවා මේකට ෆ්‍රෙෂ් මිල්ක්. මේක ළමයි ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගත්තාම කියන්නේ අපි එකතු කරගත්තු ගමන් විනාඩි 2-3 ඕට්ස් ටික පොඟන්නේ නැහැ ළමයි. ඒක නිසා අපි ටික වෙලාවක් ඕට්ස් ටික පෙඟෙනකල් තියලා තියන්න ඕන. මේ මමත් එහෙමයි කරේ. මොකද ඕට්ස් කියන එක ටිකක් හයියයිනේ. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් එක වැටුනහම අර වික්මනටම මේ පෙඟෙන්නේ නැහැ ඒක. ඒ නිසා ඊට පස්සේ මම මේක හොඳට ටිකක් කලවම් කරලා ෆ්‍රෙෂ් මිල්කුයි එතකොට අර තල ඇටයි ඕට්සුයි එකට එකතු වෙන්න ටික වෙලාවක් තියලා අරගෙන තමයි දැන් මේක හොඳට පෙඟිලා තියෙන්නේ ළමයි. ඔයාලත් ඒක මතක තියාගන්න. ඒක එකපාරට දාන්න බෑ. ටිකක් පෙඟෙන්න තියන්න ඕන. ඊට පස්සේ ළමයි මම එකතු කරගන්නවා මේකට පිස්තාසියෝ. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා ආමන්ඩ් ටික, ඒ වගේම කජු ටික,
ඒ ඔක්කොම එකතු කරගත්තට පස්සේ දැන් මං කපාගත්තේ ඇට වර්ග ටිකනේ. ඒ ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ මම කරන්නේ හොඳට සෝරි ඒ එක්කම රටඉඳි ඒ ටික සේරම එකතු කරගන්නවා මේ එක පාරම. ඊට පස්සේ හනි පැණි ටිකත් එකතු කරගන්නවා. පැණි ගොඩාක්ම දාගන්න එපා. ළමයි පැණි රස වැඩි වෙයි. මොකද දැන් රටඉඳිත් අමතර දාලා තියෙනවනේ. එතකොට ඒ පැණි රසයි හනි වලයි එතකොට ඒ ඔක්කොම එකතු වෙනකොට පැණි රස ගතිය ඇති මේකට ඊට වඩා ගොඩාක් වැඩි කරගන්න එපා. පැණි රසත් වැඩිය කන්න හොඳ නෑනේ. අනිත් එකට ඕට්ස් එකට ඕනෑවට වැඩිය පැණි රස එකතු කරගන්න නැහැ. ඊට පස්සේ දැන් මේ සේරම ටික එකතු කරගත්තට පස්සේ මම හොඳට මේ සේරම කලවම් කරගන්නවා. මේ බලන්නකෝ. හොඳට කලවම් කරගෙන අහක් වෙලා ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ළමයි යෝගට් හැන්දක් විතර. හැන්දක් කියන්නේ ඔයාලට අවශ්‍ය බලන්න ඒ ප්‍රමාණය අනුව ඔයාලට දැනෙනවනේ මේකට හැන්දක්ද හැඳි එකහමාරක්ද හැඳි දෙකක්ද කොහොමද කියලා. ඉතින් මේ දැන් යෝගට් එක ටිකක් ඇඹුලනේ. එතකොට අරකේ පැණි රස තියෙනවනේ. ඒකයි ඔක්කොම එකතු වෙද්දී ඇඹුල ගොඩාක්ම හිටින්නේ නෑ. ඔයාලට මදි කියලා වගේ රස තියෙනවා කියලා මදි වගේ දැනුනොත් විතරක් තව ඔයාලට ඕන නම් උඩින් තව පැණි ටිකක් එහෙම එකතු කරගන්න පුළුවන්. ඔයාලා කැමති දෙයක් සීනි හරි පැණි හරි එහෙම නැත්නම් තව රටින්දි ටිකක් එකතු කරලා හරි කොහොම හරි. ඊට පස්සේ යෝගට් එක එකතු කරගත්තට පස්සේ මම මේකෙන් කෙසෙල් ගෙඩි භාගයයි ගන්නෙ එකක්ම වැඩි. ඒක නිසා මං කෙසෙල් ගෙඩි භාගයක් මේකේ පොත්ත අරගෙන හීනියට පෙති පෙති කපාගෙන මේ මම ඒකත් එකතු කරගන්නවා මේකට. මේක උඩින් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක උඩින් මම බ්ලූබේරි තියෙනවනේ. ඔයාලට ඕන පළතුරක් ඇපල් තියෙනවා නම් ඇපල් කපලා ගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි තියෙනවා නම් ස්ට්‍රෝබෙරි කපලා ගන්න පුළුවන්. ඔයාලා කැමති පළතුරක්. ඉතින් මට බ්ලූබේරි තිබ්බ නිසා මම බ්ලූබේරි ටිකක් එකතු කරගත්තා. ඉතින් මං එකතු කරගත්තේ ඔන්න ඔය ටික විතරයි. ඔයාලට මේකට වෙනස් විදිහට පළතුරු දාලා වෙනස් විදිහට හදාගන්නත් පුළුවන්. ඉතින් මම අද හදාගත්තේ මේ විදිහට. ඉතින් හරිම ගුණයි මේක උදේට කාපුවාම ඇත්තටම මාර පිට් එකක් තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම උදේට ඔය පාන් වලින් පිටි ಜಾති කන්න හොඳ නෑ. එතකොට තෙල් වර්ග ඒව නැතුව මේ වගේ කෑමක් උදේට හදලා කාලා බලන්න කන්න ඇත්තටම ගොඩාක් ගුණයි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම තමයි තවත් කෙනෙක්ට බලන්න share කරන්න කියන ඉල්ලීමත් එක්ක අලුත් වීඩියෝ එකකින් හම්බෙනකල් මම ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්